මේ ප්‍රශ්න සෙට් එකේම තියෙන්නේ මේ යටින් ඉරියැඳලා තියෙන වචනයට අදාළ කන්ජි දෙක හෝ කන්ජිය හෝ ඒක ලියන විදිය තෝරන්න. 10 වෙනි ප්‍රශ්නේ කියන්නේ සුසුකි සම්වා ආෝයි ෂත්සුෝ කිතේ ඉමස්. ආෝයි කියන්නේ නිල් පාට. මේ ඔක්කොම තියෙන්නේ පාටවල්. එකෙන් ආෝයි කියන එක අපි හොයාගන්න ඕනේ. මේක ඇවිල්ලා කුරෝයි අකයි ශිරෝයි නිසා මේක තමයි ආෝයි. අංක 1 ආෝයි කියන්නේ නිල් පාට. අංක 11 කයිගි නො බෂෝ වා ඔශියේතේ කුදාසයි. කයිගි නො බෂෝ වා ඔශියේතේ කුදාසයි. මීටින් එක තියෙන ස්ථානය කියන්න කියලා දෙන්න කියලා තමයි කියන්නේ. බෂෝ කියන්නේ ස්ථානය. එක වගේ උත්තර 4ක් තමයි තියෙන්නේ. එකෙන් මෙන්න මේ 3 හෝ 4 කියන එකට කියලා ඔයාලට අඩු කරගන්න රිඩියුස් කරගන්න පුළුවන් නම් ඉතා හොඳයි. මොකද අන්තිම දෙවනි කන්ජිය ෂෝ කියන කන්ජිය මේක කියන එක මතක තියාගන්න. ඊළඟට බෂෝ කියන එකේ එකම වෙනස තියෙන්නේ මෙන්න මේ මුල් පාර්ට් එක මේ පැත්තේ තියෙන පාර්ට් එක විතරයි. ඒක නිසා ඒ දෙකෙන් මොකක්ද කියන තමයි හොයාගන්න ඕන. බෂෝ කියන්නේ අංක 4 මෙන්න මේක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටස තමයි තියෙන්නේ මේ කන්ජිය ඉස්සරහින්. මේ තියෙන්නේ පොළවට කියන කන්ජිය. ඒක නිසා ස්ථානයට පොළව අදාළ නිසා මෙන්න මේ කන්ජි පාර්ට් එක තියෙන එක තමයි නිවැරදි උත්තරේ. ඊට අංක 12 වතෂි නො ඉයේ වා ඉකි කරා අරුයිතේ ගොෆුන් දෙස්. අරුයිතේ කියන්නේ ඇවිදගෙන යනකොට. මේකෙත් එක වගේ උත්තර ටිකක් තියෙන්නේ. මතක තියාගන්න අරුයිතේ කියන්නේ මෙන්න මේ කන්ජිය. අරුකු අරුයිතේ. මගේ ගෙදර ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි 5ක ඇවිදගෙන ගිහින් විනාඩි 5ක දුරින් තමයි තියෙන්නේ. ඊළඟට අංක 13 චිකාතෙත්සු ගා දෙකිතේ බෙන්රි ni narimashita. මේ බෙන්රි කියන වචනයත් ගොඩක් පාවිච්චි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න. මේ ඔයාලට පේනවා ඇති මේ දෙවෙනි කන්ජි දෙකක් තියෙනවා. මේ දෙකම ගොඩක් වෙලාවට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් රී කියලා. තව කන්ජියක් එක්ක එකතු වෙන වෙලාවට. ඒක නිසා මේක හරිම ට්‍රිකි ක්වෙස්චන් එකක්. නමුත් උත්තරේ වෙන්නේ බෙන්රි. මෙන්න මේක. මතක තියාගන්න ඕනේ. ළඟට 14 තොතෙමෝ නෙමුකත්තා නොදේ කෝහියෝ නොමිමashita. ගොඩක් නිදිමත නිසා කෝපි එකක් බිව්වා. ඒ තමයි කියන්නේ නෙමුකත්තා කියන්නේ නිදිමතට ස්ලීපි කියන එක. මත නිදා ගන්න නම් ඔයාලා යූස් කරනවා ඔයාලගේ මුහුණේ තියෙන ඇහි කන්ජිය දන්නවනම් මතක නම් මේක තමයි ඇහැට කියන කන්ජිය. ඒක නිසා මේකට මේ දෙකට සමාන වුණාට මේ මෙතන ඇහැ නෙමෙයි තියෙන්නේ, මේ තියෙන්නේ දවසේ කන්ජිය. ඒ නිසා මේ දෙක නෙමෙයි. ඒකට මේ දෙකෙන් එකක් කියන එකට අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් එහාට ඔයාලා හිතන්න ඕනේ. මෙතනින් එහාට ටිකක් අමාරුයි. මොකද මෙතන මේ එක කන්ජයෙන් විතරක් නෙමු කියන එක කියවෙන නිසා ආයේ මූ එකක් ඕනේ නැහැ. ඒක නිසා නිවැරදි උත්තරය වෙන්නේ අංක 4 නෙමුකත්තා. අංක 15 තමයි කියෝවා යුකි ගා ෆුත්තේ ඉමස්. යුකි වල කන්ජිය මතක තියාගන්න. අද යුකි හිම වැටෙමින් තියෙනවා ෆුත්තේ ඉමස්. යුකි කන්ජිය ඇවිල්ලා මේ තියෙන්නේ අංක 1 මතක තියාගන්න. මෙන්න මේ යට පල්ලෙහෙන් තියෙන
කොටස තමයි හැම එකෙම වෙනස්. උඩට තියෙන කොටස වෙනස් නැහැ කිසිම එකක. ඒක නිසා මතක තියාගන්න. මේක තමයි කන්ජිය. යුකි.